අද වීඩියෝ එකෙන් අපි කතා කරන්නේ කවුරුත් දන්න නමුත් ගැඹුරින් තේරුම් ගන්න ඕනි භයානක රෝගයක් වන හෘදයාබාධ ගැනයි. ඇත්තටම හෘදයාබාධයක් ඇති වෙන්නේ කොහොමද? ඒක වෙන්නේ මෙහෙමයි. අපේ මුළු ශරීරයටම ලේ පොම්පකට ප්‍රධාන අවයවය හදවතනේ. හැබැයි හදවතේ මාංශ පේශි වලටත් වැඩ කරන්න ඔක්සිජන් සහ පෝෂණය ඕනි. ඉතින් අපේ හදවතට මේ ඔක්සිජන් සහ පෝෂණය සපයන්නේ කිරීටක ධමනි කියන විශේෂ රුධිර නාල මගින්. හෘදයාබාධයක් ඇති වෙන්නේ මේ රුධිර නාලයක් හදිසියෙම අවහිර වීම නිසායි. මේක හරියට ගෙදරකට ජලය සපයන ප්‍රධාන බටයක් ඇතුලේ කඩදාසි හරි කසල හරි හිර වෙලා ජල සැපයීම සම්පූර්ණයෙන්ම නතර වෙනවා වගේ වැඩක්. සාමාන්‍යයෙන් වසර ගණනාවක් තිස්සේ අපේ වැරදි ආහාර පුරුදුවේ කියන්නේ අධික තෙල්, ලුණු, සීනි භාවිතය, ඒ අඩුනම ධූමපානය, ව්‍යායාම නොකිරීම, ඒ වගේම අධික ආතතිය නිසා මේ රුධිර නාලය ඇතුලේ කොලෙස්ටරෝල් තැන්පත් වෙන්න පටන් ගන්නවා. මේ තැන්පතු කාලයත් එක්ක ඝන වෙලා අපේ හදවතට රුධිරය සපයන රුධිර නාල පටු කරනවා. ඉතින් මොනියම් හෝ අවස්ථාවක අර කලින් කිව්ව විදිහට කොලෙස්ටරෝල් තැන්පතු ඇති වෙලා හදවතට ලේ ගෙනියන නාලයක් පටු වෙච්ච තැනකින් ලේ කැටයක් ඇති වෙන්න පුළුවන්. මේ ලේ කැටිය නිසා රුධිර නාලය සම්පූර්ණයෙන්ම වැහිලා යනවා. අන්න එතකොට ඒ නාලයෙන් ලේ ලබාගත් හෘද මාංශ පේශී කොටසට ඔක්සිජන් සහ පෝෂණය නොලැබී යනවා. ඉතින් මේ විදිහට ඔක්සිජන් සැපයීම අඩාල වුණු ගමන්ම ඒ හෘද මාංශ පේශී සෛල මේ යන්න පටන් ගන්නවා. මේ ක්‍රියාවලිය තමයි අපි හෘදයාබාධයක් කියලා හඳුන්වන්නේ. උදාහරණයක් විදිහට හිතන්නකෝ අපි පැලයකට වතුර දාලා හොඳට බලා ගන්නවා කියලා. ඉතින් මේ පැලයට දින කීපයක් වතුර ලබා නොදුන්නොත් ඒ පැලෙන් බැලවිලා මිය යනවා වගේ හෘද මාංශ පේශිනුත් ඔක්සිජන් නැතිව ඉක්මනින් මිය යනවා. හරි, අපි දැන් බලමු හෘදයාබාධයක ප්‍රධාන රෝග ලක්ෂණ මොනවාද කියලා. හෘදයාබාධයක රෝග ලක්ෂණ එක්ක පුද්ගලයාට වෙනස් වෙන්න පුළුවන්. හැබැයි බහුලවම දකින්න ලැබෙන රෝග ලක්ෂණ කිහිපයක් ගැන තමයි දැන් මම මේ කියන්නේ යන්නේ. එකක් තමයි පපුවේ වේදනාව හෝ තෙරපීම දැනීම. මේක ගොඩක් වෙලාවට පපුවේ මැද හෝ වම් පැත්තේ ඇතිවන දැඩි මිරිකනවා වගේ හෝ බරක් තියලා වගේ දැනෙන වේදනාවක්. සමහර අය කියන්නේ විශාල ගලක් පපුව උඩ තියලා තෙරපනවා වගේ දැනෙනවා කියලා. ඊළඟ ප්‍රධාන රෝග ලක්ෂණය තමයි වේදනාව විහිඳී යාම. ඉතින් අර කලින් කිව්ව වේදනාව පපුවෙන් පටන්ගෙන වම් අත, හක්ක, බෙල්ල, උරහිස එහෙම නැත්නම් පිටුපසට විහිඳිලා යන්න පුළුවන්. හරියට කරන්ට් එකක් වගේ වේදනාව ශරීරයේ අනෙක් කොටස් වලට ගමන් කරනවා. ඊළඟ ප්‍රධාන රෝග ලක්ෂණය තමයි හුස්ම ගැනීමේ අපහසුව. මෙතෙන්දී හදිසියෙම හුස්ම ගැනීම අපහසු වීම, ඒ වගේම හතිය ඇති වෙන්න පුළුවන්. ඊළඟ ලක්ෂණය තමයි දහඩිය දැමීම. විශේෂයෙන්ම සීතල දහඩිය අධික ලෙස දැමීම මෙහිදී සිද්ධ වෙනවා. ඊළඟ ලක්ෂණය තමයි ඔක්කාරය හෝ වමනය. මෙතෙන්දී බඩේ අසනීප ගතියක් දැනෙන එක හරි වමනය යාම සිද්ධ වීම හරි වෙන්න පුළුවන්. ඊළඟ රෝග ලක්ෂණය තමයි කැරකැවිල්ල හෝ සිහි නැතිවීම. මෙතෙන්දී ඔළුව කැරකැවිල්ල, දුර්වල ගතිය හෝ සිහි නැති වී ඇද වැටීම සිද්ධ වෙන්න පුළුවන්. ඒ අරුණම ඇතිවන ප්‍රධාන රෝග ලක්ෂණය තමයි අධික තෙහෙට්ටුව. මෙතෙන්දී කිසිම හේතුවක් නැතිව අධික වෙහෙස මහන්සිය දැනෙන්න පුළුවන්. ඉතින් මේ රෝග ලක්ෂණ අරුණම සමහර අයට, ඒ කියන්නේ විශේෂයෙන් කාන්තාවන්ට, දියවැඩියාව තියෙන අයට, ඒ වගේම වයස්ගත පුද්ගලයන්ට අර කලින් කිව්ව පපුවේ වේදනාවක් නැතිව හුස්ම ගැනීමේ අපහසුව, අධික තෙහෙට්ටුව හෝ ඔක්කාරය වගේ වෙනත් ලක්ෂණ පමණක් පෙන්눔 කරන්නත් පුළුවන්. උදාහරණයක් විදිහට සමහර විට ඔයාලට දැනෙන්නේ දැඩි බඩගින්නක් හෝ අජීර්ණයක් වගේ. හැබැයි ඇත්තට මේක හෘදයාබාධයක ලක්ෂණයක් වෙන්න පුළුවන්. හරි, දැන් අපි කතා කරමු හෘදයාබාධයක ප්‍රතිඵල සහ සංකුලතා මොනවාද කියලා. හෘදයාබාධයක් ඇති වුණාට පස්සේ ක්ෂණිකව වෛද්‍ය ප්‍රතිකාර නොලැබුණොත් බරපතල ප්‍රතිඵල ඇති වෙන්න පුළුවන්. එකක් තමයි හෘද මාංශ පේශී ස්ථීරව හානි වීම. මෙතෙන්දී මේකේ හෘද මාංශ පේශී කොටස ආයමත් පණ ගැන්වීම සිදු කරන්න බෑ. මේක හරියට වාහනයක එන්ජිමක් දැඩි ලෙස රත් වෙලා හානි වීමක් සිද්ධ වෙනවා වගේ. හානිය වැඩි වෙන තරමට එය නැවත යථා තත්ත්වයට පත් කිරීම අපහසු වෙනවා. ඉතින් මේ විදිහට ක්ෂණිකව වෛද්‍ය ප්‍රතිකාර නොලැබුණොත් ඊළඟට ඇතිවෙන බරපතල ප්‍රතිඵලය තමයි හෘදය දුර්බල වීම. මෙතෙන්දී හෘදයේ මාංශ පේශි විශාල ප්‍රමාණයක් හානි වුණාම හෘදයට මුළු ශරීරයටම ප්‍රමාණවත් වෙන විදිහට ලේ පොම්ප කිරීමට ඇති හැකියාව නැති වෙනවා. අන්න එතකොට අධික තෙහෙට්ටුව, හුස්ම ගැනීමේ අපහසුව, ඒ වගේම කකුල් ඉදිමීම වගේ රෝග ලක්ෂණ ඇති වෙනවා. ඉතින් මේ විදිහට හෘදයේ මාංශ පේශි ස්ථීරව හානි වීම, ඒ වගේම හෘදය දුර්බල වීමට අමතරව ඇති වෙන්න පුළුවන් බරපතල ප්‍රතිඵලයක් තමයි අක්‍රමවත් හෘද ස්පන්දනය කියලා කියන්නේ. මෙතෙන්දී හානි වෙච්ච හෘද මාංශ පේශි නිසා හෘදයේ විද්‍යුත් පද්ධතියට බාධා ඇති වෙන්න පුළුවන්. අන්න එතකොට අපේ හදවත ඉතා වේගයෙන් හරි, ඉතා හිමින් හරි, අක්‍රමවත් ලෙස හරි ස්පන්දනය වෙන්න පටන් ගන්නවා. ඉතින් මෙන්න මේ තත්ත්වය සමහර විට ඉතා භයානක වෙන්න පුළුවන්.
සාමාන්‍යයෙන් හෘදයාබාධයක් නැවත ඇතිවීමේ අවදානම බැලුවොත් හෘදයාබාධයක් ඇතිවෙච්ච කෙනෙක්ට නැවත හෘදයාබාධයක් ඇතිවීමේ අවදානම නම් වැඩි. ඒ වගේම ඉතා දරුණු හෘදයාබාධයකදී ක්ෂණික ප්‍රතිකාර නොලැබුණොත් රෝගියා මිය යන්නත් පුළුවන්. හරි, ඉතින් වීඩියෝ එකේ අන්තිමට මෙන්න මේ ටික මතක තියාගන්නකෝ. හෘදයාබාධයක් කියන්නේ වෛද්‍ය හදිසි අවස්ථාවක්. පපුවේ වේදනාවක් හරි වෙනත් සැක කටයුතු රෝග ලක්ෂණයක් ඇති වුණු වහම ප්‍රමාද නොකර ළඟම ඇති රෝහලට යන්න. එහෙම නැත්නම් ගිලන් රථයක් ඇඳව ගන්න. හරිම වෙලාවට ලැබෙන ප්‍රතිකාර මගින් ජීවිතය බේරා ගන්නත්, ඒ වගේම දිගු කාලිනව ඇති වෙන්න පුළුවන් හානියවම කරගන්නත් පුළුවන්. ඉතින් අද වීඩියෝ එක අනිවාර්යෙන්ම ඔයාලට ප්‍රයෝජනවත් වීඩියෝ එකක් වෙන්න ඇති. ඉතින් මේ වීඩියෝ එකෙන් නම් අපේ මෙඩිප්‍රොෆෙසර් සෞඛ්‍ය නාලිකාව අඳුනගත්තේ. අනිවාර්යෙන් අපේ සෞඛ්‍ය නාලිකාවෙන් කලින් නිකුත් කරපු වීඩියෝස් බලන්නත් අමතක කරන්න එපා. ඒ වගේම පහළ තියෙන subscribe button එකත් ක්ලික් කරලා අපේ නාලිකාවත් එක්ක සම්බන්ධ වෙන්න කියලා ඔන්න මතක් කරන ගමන් අද වීඩියෝ එකෙන් සමුගන්නම්. ගිහින් එන්නම්. සුබ දවසක්.